මම සියලු දෙනා සැදරයෙන් පිළිගැනීම. ඔබ සමග ව්‍යාපෘතියේ සිස්ටම් ගෞරව මාර්කට්ස් අපේ සමාගම පිළිබඳ සාක්ෂි තොරතුරු සමග ආරම්භ කිරීම. අවශ්‍ය නම් ඔබට නැවතමක තිබිය හැකිය. ඔබට සංස්ථාවේ සියලුම පිරිමිතුන් විස්තරාත්මකව බලය හැකිය. අපේ සමාගම පාදන දර්ශක දෙස බලමින් thread up and taker TDUP මෙම සමාලෝචනයේ 2025 මාර්තු වැසී හිතු දැනට පවතින තොරතුරු භාවිතයෙන් සිදු කරන ලද වර්ගීකරණයේ අනුව ගෞරව මාර්කට්ස් සමාගමේ thread up and උපඛණ්ඩයට අයත් වේ. කලාලෙස සංසන්දනය සඳහා සංවිධාන අසහිතයක සහභාගී වූ මේ ඉතා නියෝජනය වේ. මෙම වීඩියෝ අවසානයේ ඇණවීම පිළිබඳ තරුණ අපි දැකම. සමාගම සමස්ත පරතඵලය පහත පරිදි වේ. ලකුණු 6.5 උප්පුරු වර්ගය සඳහා සමානයේ පරතඵලය ලකුණු 0.7 ඔබ පුළුල් ලෙස බලුවහොත් සමස්ත එක්සත් ජනපද කොටස් වෙළඳපොළ තුළ පැදව. සමස්තයක් ලෙස වෙළඳපොළ සඳහා සමානයේ ලකුණු 1.9 බව අපට පෙනේ. සඳහන්ව 6.5 ලකුණු වලට එරෙහිව thread up ends සමාගම කොටස් මිලහීගතකත්වයේ සංසන්දනය කිරීමේ thread up ends සහ උප්පුරු වර්ග කොටස් මැසේ දලහි කන අපට පෙන්න ඇති thread up ends 30.7 වෙනසක් පෙන්නම් කළය. උපඛණ්ඩයේ මුළු වෙනස්වීම් වලට එරෙහිව 2.1 අඩු වේ. මේ පැහැදිලිව කිසිවක් සඳහන් නොකරෙන නමුත් මෙම කරුණු මතක තබා ගත යුතුය. සංස්ථාවේ වෙළඳපොළ පරාගධනකරණයේ thread up ends $බිලියන් 0.1k $බිලියන් 526 උපඛණ්ඩයේ වෙළඳපොළ පරාගධනකරණය සමග thread up ends 0.05 කොටසක් ඇති අතර උපඛණ්ඩයේ ඉතා කොඩු සමාගම වලින් එකක. සමාගම ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ $බිලියන් 0.04k සහ උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ $බිලියන් 100k thread up ends 0.05 කොටසක්. වෙළඳපොළ සහ ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ වැඩිලාගෙන සිටින කොටස් සංසන්දනය කරමින් අපට පහත දැක්වෙන ද දැකිය හැකියි. බෙදාගන්න thread up ends වෙළඳපොළේ වටිනාකම තක්සේරු කිරීමේදී උපඛණ්ඩයක් 0.058k ශිෂ්‍ය පැතර පරාගධනකරණයේ 0.005k ඒ වෙළඳපොළ පරාගධනකරණයේ කොටසට වඩා 100 කන අඩුයි. සමාගම වෙළඳපොළේ කොටස් තක්සේරු කිරීම සහ උපඛණ්ඩයේ ශිෂ්‍ය පැතර පරාගධනකරණය නරක 1 ලක්ෂයයි. විශේෂණය කරන ලද සමාගමේ ණය පරිමාණයේ $බිලියන් 0.0k පුත් පරාගධනකරණය සඳහා වන ණය සමාගමේ පරාගධනයෙන් 92.5 වේ. සමාගම මාලයේ වගකීම්වල පරතඵලය නරක 1 ලක්ෂයයි. සමාගම වෙළඳපොළින් මිලෙහි ලාභයට අනුපාතයේ බැන්දුවට අනුරූප වේ. වසිතන 0.4 උප්පුරු වර්ගය සඳහා සමානයක් සහිතව ඒ උප්පුරු වර්ගයට වඩා බිහිවන නරකය. උපඛණ්ඩයේ සමාගම හා සසඳන විට සමාගම වෙළඳපොළින් මිලෙහි ලාභයට තක්සේරු කිරීම ඉතා නරක ලකුණු දැක්ුණා. පසුගිය මාසයේ දලය සඳහා ලාභය $මිලියන 77 විය. ඉදිරි මාසයේ දලය සඳහා අනාගත ඉපයීම නොදැන මෙය සමාගමට නරකය. උප්පුරු වර්ගයේ සමාගම හා සසඳුමේදී පරකථනය කරන ලද අනාගත ලාභය තක්සේරු කිරීම නරක 1 ලක්ෂයයි. සමාගම මිල හෝ ආදායම අනුපාතයේ 1 වේ. උපඛණ්ඩයේ සාමාන්‍යයේ 1.4 වන අතර ඒ උපඛණ්ඩයට වඩා 129 කන අඩුයි. උපඛණ්ඩයේ දර්ශක හා සසඳන විට එහි ආදායමට වෙළඳපොළේ වටිනාකම දර්ශක තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5 පසුගිය මාසයේ දලය සඳහා ආදායම $මිලියන 300k ඉදිරි මාසයේ දලය සඳහා අනාගත ආදායම නොදැන මෙය සමාගමට ඉතා නරකය. උපඛණ්ඩයේ දර්ශක හා සසඳුමේදී ඇස්තමෙන්තුගත අනාගත ආදායම දර්ශකය තක්සේරුව නරක 1 ලක්ෂයයි.
විකිණීම් ආන්තකයේ 9.5% ගෙවන අතර උප්පුරු වර්ගය සඳහා සාමාන්‍ය 8.8%. උපඛණ්ඩයේ සාමාන්‍ය සහ සමාගම් කාර්ය සාධනය අතර වෙනස් 31.5%. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක හා සැසඳුම්දී විකිණීම් ලාභදායීත්වය තක්සේරු කිරීම දරගත හැකි ලකුණු 0.5%. උපඛණ්ඩීය පුද්ගලයන් සංඛ්‍යාව අනුව සමාගමී කොටස් 0.06%. මෙය වෙළඳපොළ පරාගධනකරණ කොටසෙහි 66% වැඩිවීමක්. සහ මෙම කරුණු සමාගම වෙළඳපොළ වටිනාකම අතර විෂමත්වයේ පෙන්නුම්කාරී third up ends බොහෝ දුරට අවතක්සේරු කිරීම දෙසට. සමාගම සෑම සේවකයෙකු සඳහාම පරාගධන පරිමාණයේ $168,000ක්. සහ උපඛණ්ඩය සඳහා එය $370,000ක්. උප්පුරු වර්ගයේ සාමාන්‍ය සහ සංවිධානයේ කාර්ය සාධනය අතර වෙනස් 38.8%. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක සමග සැසඳුමේදී සේවකයෙකු සඳහා වෙළඳපොළ පරාගධනයේ පරිමාණය තක්සේරු කිරීම හොඳයි ලකුණු 0.5%. සමාගමිතන සේවකයෙකු සඳහා ලාභය පුරාම $47,200ක්. උපඛණ්ඩයේ සාමාන්‍යයේ සමග $13,200ක්. සහ උප්පුරු වර්ගයේ සාමාන්‍යයේ සහ සමාගම කාර්යසාධනය අතර වෙනස් 150%. උපඛණ්ඩයේ දර්ශක සමග සැසඳුමද එක් සමාගම සේවකයාගේ ලාභය ඇස්තමෙන්තු කිරීම දරගත හැකි ලකුණු 0.5%. සේවකයෙකු සඳහා සමාගම ආදායම $184,000ක්. උපඛණ්ඩයේ අනුව $220,000ක්. උපඛණ්ඩයේ සාමාන්‍ය සහ සමාගම කාර්ය සාධනය අතර වෙනස් 180%. උපඛණ්ඩයේ සමාගම්වල දර්ශක හා සැසඳුමද එක් සමාගම සේවකයාගේ ආදායම කොටස ඇස්තමෙන්තු කිරීම දරගත හැකි ලකුණු 0.5%. විකිණීමට ඇති කොටස් 4.5% ගෙවන අතර උප්පුරු වර්ගයේ සාමාන්‍යයේ 4.9%. මෙය කටමරුකම් දර්ශකයෙක්. දර්ශකයේ රසී 14 සමාගම සඳහා 50% මට්ටමක පෙන්නුම්කාරී third up ends. උපඛණ්ඩයේ මම මට්ටම 140 දක්වා. විභාග උප්පුරු වර්ගයේ කොටස් සමාගමී වටිනාකමට වඩා අඩු අගයක් ගැන third up ends. සමාගම වර්තමාන කොටස් මුල ආසන්න වශයෙන් $2.6. සමාගමී කොටස් සඳහා සම්මත මුල ඉලක්කය ආසන්න වශයෙන් $2.99. වත්මන් ඇස්තමේන්තුව සහ සම්මත පරකථනය අතර වෙනස් ආසන්න වශයෙන් 14%. ඔබට ලබාගත හැකි ඇණවුම වගව දෙස බැලීම සබඳේ පැන කළ අදහසින් ඇති. තොරතුරු සහ විමර්ශන පද්ධතිය මගින් මෙම වාරය පිරිසිද්ධිය ගන්න ලද සියලුම තරුණ ඇණවීම වගව අඩංගු වූ Girl Markets. ඇණවුම වගව වෙත පුරවශය සම්පූර්ණයෙන්ම නමල් සහ විවතේ පැන් කළ අදහසිය සබඳය. සුරකම්පත් තක්සේරු කිරීමේ පරතඵලයක් ලෙස third up ends. තොරතුරු සහ විමර්ශන ඇගීම පද්ධතිය Girl Markets තීරණයක් ගෙන ඇති. කොටසකට $2.64 මුලකට වැටීමට ඇණවීමක් විවත කරන්න. සමාගමට සාපේක්ෂව අඩු ශෝධනගත කිරීමක් ඇති බැවින් ඇණවුම විවත කරන ලද. සමාගමේ තක්සේරුව තක්සේරු කිරීමේ මත පදනමව සිදු කරන ලද අක්මගේ දර්ශකය. ලාභය 1.9 ලෙස සකසා ඇති. නවතම පාඩුවේ තන 0.4 ලෙස සකසා ඇති. ලාභය හා නවතම පාඩුවේ මගින් ඇණවුම වෙස නොමැති අවස්ථාවක්. 2025 අප්‍රේල් 6 දින වෙළඳීමේ අවසානයේ ඇණවීම සංවිධානව අවසන් වේ. හෝ නිශ්චිත දැනට පෙර අවසන් වැඩ කරන දිනය. ටිකර් MOV පරදන මිලදී ගැනීම ඇණවුම් වේ. පරදන ගන්ධනව පිළිබඳ වීඩියෝ දැනටමත් මෙම නාලිකාව පරකාශයට පත් කර ඇති. ඇණවුම් වලින් එකක වසා දැමීමද මූලික හෝ තුලනේ. දෙවන ඇණවුම නියම මිලට නියම කර ඇති. මෙම වීඩියෝ නැරඹීම සහ තොරතුරු සහ විමර්ශන පද්ධතිය භාවිත කිරීම ගැන ඔබ සැමට ස්තුතියි Girl Markets.
ඔබ ලෝකයේ සුසුළුම පරීක්ෂකයා වේ.